අපි ශ්‍රී ලංකා සංචාරයේ 4 වෙනි දවසේ අපි නතර වෙන්න හිටියේ රිවර්ස්ටන් වල. හැබැයි අපිට එතන පොඩි ප්‍රශ්නයක් වුණ හින්දා අපි නුවරට ආවා. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට මොකද්ද රිවර්ස්ටන් වලදී වුනේ කියලා. අපි දැන් මේ නුවර තියෙන සිනමා සිටෙල් කියන හොටෙල් එකට ඇතුළු වෙන ගමන් ඉන්නේ. අපි මුලින්ම රිසෙප්ෂන් එකට ගිහිල්ලා අපේ කාමරේ කීයක් ගත්තා. කීයක අරන් අපි රූම් එක පැත්තට යනකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ලස්සනට සීටින් ඒරියා එකක් තියෙනවා. එතෙන්ට ගියාම ඕගොල්ලන්ට ලස්සනට පූල් එක සහ මහවැලි ගඟ පේනවා. අපේ රූම් එක තිබ්බේ මේ පූල් එක සහ සීටින් ඒරියා එකට වඩා ටිකක් ඈතින් තිබ්බේ. හින්දා අපිට ටික දුරක් ඇවිදින්න වුණා. මේ මගේ දුවේ තමයි ඉස්සරහින් යන්නේ. එයා හරි ආසාවෙන් යන්නේ රූම් එක බලන්න. අපි දැන් මේ රූම් එකට ඇතුළු වෙන ගමන් ඉන්නේ. රූම් එකේ ඇත්තටම තිබ්බේ එක ක්වීන් බෙඩ් එක. ඒ වගේම අපිට බන්ක් බෙඩ් එකකුත් තිබ්බා. ඒ හින්දා අපි හතර දෙනාටම ඒක ඉඩ ඇති වුණා. මේ රූම් එකේ ඔෆිස් ටේබල් එකක් ඒ වගේම ටීවී එකක් තිබ්බා. ඊට අමතරව මතක් කරගන්න මේකේ බාත්රූම් එක. බාත්රූම් එකත් හරිම ක්ලීන් එකට තිබ්බා. මේ රූම් එකේ මම කැමතිම තැන තමයි බැල්කනි එක. එතෙන්ට මහවැලි ගඟ ලස්සනට පේනවා. මෙතෙන්ට හොඳ ලස්සන view එකක් තිබ්බා. අපි මේ ශ්‍රී ලංකා සංචාරයේ ගියේ 2025 ජූන් වල. ඒ කියන්නේ දිත්වා සුලිකුණාටුවට කලින් තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. දිත්වා සුලිකුණාටුවේ මේ හොටෙල් එකට මං හිතන්නේ ගොඩක් ඩැමේජ් වෙන්නේ නැති. ඔයගලන්ට පේනවා ඇති මෙතන මහවැලි ගඟ ගොඩක් ළඟින් යන්නේ. මං හිතන්නේ මේ අපි හිටපු කාමරේම දිත්වා සුලිකුණාටුවෙන් යට වෙන්නේ නැති. ශ්‍රී ලංකා සංචාරයේ මේ 4 වෙනි දවස් අපි සීගිරිය ඉඳන් එන්නේ. ඒ හින්දා අපි ගොඩාක් දුර ට්‍රැවල් කරා. අපි එකටම රිවර්ස්ටන් ගිහිල්ලා තමයි මේ නුවරට ආවේ. ඒ හින්දා අපිට එදා රෑ පොඩ්ඩක් මහන්සි. අපි එදා රෑ මේ සිනමන් සිටඩෙල් එකෙන්ම තමයි ඩිනර් එක ගත්තේ. හැබැයි මම ඒක වීඩියෝ කරන්න මට බැරුව ගියා. What is the smoothies? එක දෙයක් කියන්න ඕනේ මේ සිනමන් සිටඩෙල් එකේ කෑම නම් හරිම රසයි. Bananas. අපි බ්‍රෙක්ෆාස්ට් එක සිනමන් සිටඩෙල් එකෙන්ම තමයි ගත්තේ. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ඒගොල්ලන්ගේ ශ්‍රී ලංකන් ඉන්දියන් ඒ වගේම ඇමරිකන් ස්ටයිල් කෑම ගොඩක් තිබ්බා. Yeah, I'll take some. Oh, dear bug. Yuca. That's the sambal. You have. අපි ශ්‍රී ලංකා සංචාරයේ අපි වැඩියෙන්ම කාපු පළතුර තමයි පපාය. එහෙම නැත්නම් ගස්ලබු. මේ හොටෙල් එකෙත් ගස්ලබු ගොඩක් තිබ්බා. අපි ඒ ගස්ලබු ගොඩක් කෑවා මෙතනදී. So kind of fruits. මේ හොටෙල් එකේ තායිලන්ඩ් මැලේසියන් කට්ටිය ගොඩක් නතර වෙලා හිටියා. මං හිතන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ දරදා මාලිගාව බලන්න. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ එළියේ තිබ්බ ටේබල් එකක. එතනට මහවැලි ගඟ ලස්සනට පේනවා. ඔයගොල්ලෝ සිනමන් සිටඩෙල් හොටෙල් එකට යනවා නම් ඒගොල්ලන්ට කතා කරාම සිනමන් සිටඩෙල් එකෙන් ඕගොල්ලන්ට arrange කරලා දෙනවා මේ මහවැලි ගඟේ බෝට් රයිඩ් එකක් යන්න. රුපියල් 2000ක් වගේ ප්‍රමාණයක් තමයි ඒකට වැය වෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න මොකද ඒක හරිම ලස්සන සංචාරයක් වේවි. අපිත් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මේ බෝට් රයිඩ් එක යන්න පිටත් වුණා. මේ දැන් අපි මේ පැත්තට යන ගමන් ඉන්නේ. ටෙම්පරේචර් එක මෙහෙ ටික.
Not like Colombo, huh? Yeah? Not now, man. මේ බෝට් එක අරන් ගිය එක්කනට හොඳ දැනුමක් තියෙනවා. එයා ගොඩක් දේවල් අපිට පැහැදිලි කරා. ඒ වගේම අපි ගොඩක් කුරුල්ලෝ දැක්කා. ඒ කුරුල්ල ගැන විස්තරය එයා හොඳට පැහැදිලි කරා. No. This is scary. Yeah. අර ජරාව වක්‍රනේ. Huh? ජරාව තියෙනවා මේ බෝතල් එක. මේකේ විශේෂ දෙයක් බලන්න තියෙනවද මම? What is විශේෂ that? දෙයක් බලන්න What is තියෙනවද that? මේ? Oh, but Ah, there's really? a goat. ආයිද? Oh, but there's two goats. Buffalo. Buffalo. Water buffalo. Oh. They are domesticated one petty. You. Hotel එක. අපි ඉන්න hotel එක. මං කලින් කිව්ව විදිහට අපි මේ සංචාරයේ ගියේ දිත්ව සුලිකුණාටුවට කලින්. දැන් මේ වෙනකොට මේ සමහරක් ගෙවල් නැති වෙලා තියෙන්නත් පුළුවන්. ඕගලන්ට පේනවා ඇති ගොඩාක් ගෙවල් මේ මහවැලි ගඟ දෙපැත්තේ හදලා තියෙනවා. කැම්පස් එක පැත්තට යන්න. නඩ එච්චර දුර යන්නේ නැහැ. කොක්කු ටිකක් කොක්කු යන්නත්. බෝට් එක මේ මාර්ගා හැටින් යද්දි හරිම අමුතු හැඟීමක් දැනෙන්නේ. එතන හරිම ලස්සන තැන. එතන පාලමක් තිබේ වගේම තව වැල් පාලමක් වගේකුත් තිබ්බා. මන් දන්නේ ඒක තාම තියෙනවද කියලා සමහර විට ඒක කැඩිලත් ඇති දිත්වසුලි වුණාට. වැල් පාලමක් තියෙන්නේ. නෑ හිල්ලත් හිල් තියෙනවා. හිල් තියෙන්නේ මේ පොඩි පාලම. එහෙමද? තව එකක් ගහලා තියෙනවා ඊට හැබැයි. එළිය අවුවට මේ අතර මේ හරි සරයි ගැඹුරුයි වතුර මේ. මේ හරි ගැඹුරයි වගේ නේ මේ. සුලි කැරගෙන කියන ගැඹුර වැඩි මේ හරි. සෑහෙන ගැඹුරයි මේ. ආර්දිනා ලස්සන. මේ හරි සෑහෙන ගැඹුරයි මේ. So මේවා කැරකෙනවා කියන පැටිව මේ හරි ගැඹුරයි. It's very deep. Deep, very deep. Yeah. අපි බෝට් එකේ බෑ භාගයක් විතර ආවා. මෙතන තමයි බෝට් රයිඩ් එකේ අන්තිම තැන. මෙතන ටිකක් ගස් කොළන් එහෙමත් තිබ්බා.
ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩ්ඩක් සුළි වගේ කැරගෙන තැනක් තිබ්බා. මං හිතන්නේ එතන ගොඩක් ගැඹුරු තැනක්. බෝට් එකේ හිටපු එක්කෙනා කී විදියට නම් අඩි 30ක් 40ක් වගේ ගැඹුරක් තියෙනවා තමයි කිව්වේ. හැබැයි මට හිතෙනවා ඊට වඩා ගැඹුරු ඇති. ඒ වගේම චුට්ටක් ඉස්සරහට ගියාම මහලක පොඩ්ඩක් හයියෙන් යනවා එතන. අපිට පොඩ්ඩක් ඒ හැරි ඉති පොඩ්ඩක් බය හිතුණා. ඒ හින්දා අපි යාට කොයි දෙතනින් යන් කියලා. අර මේන් වතුර පාර සැරේ ඉඳලා එතන ගැඹුරට ඇවිල්ලා තියෙන්නේ. දැන් නෑ වෙලෙ දැන්. Oh, ne? නැත්තා විදිහට ගලන් යන අර හරි අර ඩෑම් එකේ තමයි වතුර අතන හිර වෙලා දින්නලා. यार සෑහෙන ගැඹුරයි. සෑහෙන ගැඹුරයි. හා? ගැඹුරයි. ආ. It's 30-40 feet. Yeah. You're gonna float because of this. I could just go like this. ඒක තමයි තද කරගන්නේ. I did. This is the Amalinki. Thank you. හරි අපි යනවා. Thank you. අපි ශ්‍රී ලංකා සංචාරයේ 5 වෙනි දවසත් අපි නතර වුණේ නුවරම තමයි. අපි නුවර නතර වුණේ අමාය හිල්ස් කියන හොටෙල් එකේ. ඒක හරිම ලස්සන හොටෙල් එකක්. ඒ හොටෙල් එකට යන්න කලින් මම අපේ දුවලා දෙන්නව පේරාදෙණිය කැම්පස් එකට එක්කන් ගියා. එතන තමයි මමයි වයිෆු ඉගෙන ගත්ත තැන. එතන පොඩ්ඩක් ඒගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා අපි ඒ දෙන්නව එක්කගෙන ගියා. ගලහන්දේ පේරාදෙණිය කැම්පස් එකට හැරෙනකොට අමුතු හැඟීමක් ඇති වෙන්නේ. මොකද මීට අවුරුදු 25කට කලින් අපි මෙතන අධ්‍යාපනය හැදෑරුවා. ලකුණු මදින්න අරකට ආයි. Ammita Madhune Petty only 3 points. 3 points. Petty hoya dannada Premaratna Sadhu Mettananda Sadhu Punnam Okkama here to this faculty. ගාමිණී අංකල් මහින්ද අංකල් ඔක්කොම මේක අපේ faculty. මේ තියෙන faculty of arts තමයි Sadhu ගත්තේ. සිනෙට් අංකල් මේ Wait, what is that? මේක art faculty of faculty art. faculty of art. So they did art projects? ඒකේ art එකේ තමයි Buddhism languages, Buddhism, history. පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙනගත් අවුරුදු 4 තමයි මං හිතන්නේ මගේ ජීවිතයේ හොඳම අවුරුදු 4. කැම්පස් ජීවිතයේදී මට අලුතෙන් යාළුවෝ ගොඩක් හම්බුණා. ඒ යාළුකම තාමත් තියෙනවා. කැම්පස් ජීවිතයේදී අපි ගොඩක් දේවල් කරා. අපි ගොඩක් මේ ආවට තියෙන කඳු වලට නැග්ගා. ඒ වගේම ගොඩක් ක්‍රීඩා කරා. ඒ වගේම අපි හොඳට අධ්‍යාපනයත් හැදෑරුවා. ඊට අමතරව අපි එහෙම්මෙන් පොඩි රණ්ඩුත් දුනා. මේ ගොඩක් රණ්ඩු වලට ප්‍රධානම හේතුව උනේ අපි රැගින් එකට විරුද්ධ වුණ හින්දා. පරිසරයක ඉන්නකොට දුවලා දෙන්නට කැම්පස් එක පෙන්නලා දැන් අපි මේ අමාය හිල්ස් කියන හොටෙල් එකට යන ගමන් ඉන්නේ. මේ අමාය හිල්ස් කියන හොටෙල් එක පිහිටලා තියෙන්නේ හන්තාන මවුන්ටන් රේන්ජ් එකේ එක කඳු මුදුනක. මෙතෙන්ට එන්න පොඩ්ඩක් අමාරු නා මොකද මේ ලොකු කන්දක් තමයි මේ නගින්න තියෙන්නේ මේ හොටෙල් එකට එන්න. Oh, okay.
අපි දැන් කායක පාක් කරලා මේ රිසෙප්ෂන් ඒරියා එකට යන ගමන් ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ රිසෙප්ෂන් ඒරියා එකට ආපුවාම ලස්සනට අවට තියෙන කඳු සියල්ලම බලා ගන්න පුළුවන්. මෙතෙන්ට අර ඈත තියෙන අලගල්ල කන්දේම ලස්සනට පේනවා. මගේ කැම්පස් ජීවිතේ මේ අලගල්ල කියන කන්දට මං කීප සැරයක්ම ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ 3-4 සැරයක් වගේ ගිහිල්ලා තියෙනවා. ඔයගලන්ට මේ පේන විදිහට මේ අමාය හිල්ස් එකේ පූල් එක පිටලා තියෙන නම් හරිම ලස්සන තැනක. එතෙන්ට ආපුවාම ඔයගලන්ට මේ වටපිටාව හරිම ලස්සනට පේනවා. රිසෙප්ෂන් එකේ හිටපු එක්කෙනෙක් අපිව ගයිඩ් කරා රූම් එකට. දැන් මේ රූම් එක පැත්තට අපි යන ගමන් ඉන්නේ යාත් එක්ක. මේ රිසෙප්ෂන් එකේ හිටපු එක්කන අපිත් එක්ක රූම් එකට ඇවිල්ලා රූම් ටූර් එකක් දුන්නා. මේ රූම් එකේ තිබ්බ එක ක්වීන් බෙඩ් එකයි. හින්දා අපි 4 දෙනාටම නිදාගන්න එක ඉඩ මදි වුණා. හැබැයි ඔයගලන්ට පුළුවන් තව බෙඩ් එකක් ඕඩර් කරන්න. ඒතකොට ඒගොල්ලෝ නිකන් බංක් බෙඩ් එකක් වගේ එකක් ගෙනලා දෙනවා. රුපියල් 2000ක් වගේ මුදලකට ඔයගලන්ට ඒක ලබා ගන්න පුළුවන්. අපිත් ඒ වගේ බෙඩ් එකක් ඕඩර් කරා. ඒක තමයි view එක. Sakshi no papa. If we got that one, we would get the perfect. කොරංගි රූම් එකට ආපෙලේ ඉඳන් මගේ දූල දෙන්නට ඕන වුණේ පූල් එකට යන්න. මම මේ දෙන්නත් එක්කගෙන පූල් එකට තමයි මුලින්ම ගියේ. ඔයගලන්ට පේනවාද මේ පූල් එක ළඟට ආපුවාම මේ අවට පරිසරය ලස්සනටම පේනවා. මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බලන්න ඈතින් පේන කඳු පන්ති ඔක්කොම වගේ පේනවා. නකල්ස් රේන්ජ් එකේ වගේම අලගල්ල ඒ වගේම බතලේ ගල වගේ කඳු ඔක්කොම මෙතෙන්ට පේනවා. මම ඩ්‍රෝන් එක ඇරලා මේ අමාය හිල්ස් හොටෙල් එකේ ලස්සන වීඩියෝ එකක් ගත්තා. ඔයගලන්ට දැන් පේන්නේ ඒක. අපි ශ්‍රී ලංකා සංචාරයේ 6 වෙනි දවසේ අපි උදෙන්ම නැගිටලා අමාය හිල්ස් හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මේ හොටෙල් එකේ කෑමත් හරිම රසයි. මේකෙත් ශ්‍රී ලංකන් ඒ වගේම ඉන්දියන් ඒ වගේම චයිනීස් සහ ඇමරිකන් ස්ටයිල් කෑම තිබ්බා. මේකේ මේ ශ්‍රී ලංකන් විදිහට arrange කරලා තිබ්බ කෑම ටික නම් හරිම රසයි. අපි ගොඩක් මේ ශ්‍රී ලංකන් ස්ටයිල් කෑම විදිහින් කෑවා. What is this? Sardine. Chicken curry. Oh wait, prawn curry. Beef curry. අපි ශ්‍රී ලංකා සංචාරයේ 6 වෙනි දවසේ නතර වෙන්න අපි ගෙයක් රෙන්ට් කරා. ඒ ගෙදර කාමර 5ක් තිබ්බා. ඒ වගේ මේ ගෙදර තට්ටු 3ක ගෙයක් විදිහට තමයි තිබ්බේ. ඒ ගෙදර තිබ්බේ හේවාහැට පාරේ. මම මේ ගෙදර බුක් කරේ booking.com කියන වෙබ්සයිට් එකෙන්. ඒ ගෙදර නම තමයි Dream House Residence. ඒකේ කාමර 5ක් ඒ වගේම තට්ටු 3ක බිල්ඩින් එකක් මම කලින් කිව්වා වගේ තිබ්බා. අපි මේ ලොකු ගයක් ගන්න ප්‍රධාන හේතුව තමයි අපේ ශ්‍රී ලංකා සංචාරයේ ඊළඟ දවස් 3 අපි අපේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක නතර වෙන්න හිතුවා. මගේ වයිෆ්ගේ දෙමාපියෝ ඒ වගේම මගේ අම්මා ඒ වගේම මගේ අයියාගේ ෆැමිලි එක අපිත් සමග එකතු වුණා. මේ රෙන්ට් කරපු ගෙදර තිබ්බේ මාලිගාව ඉඳන් විනාඩි 15ක් දුරින්. අපි මුලින් හිතන් හිටියේ මාලිගාවට හැන්දෑ වෙලා යන්නම් කියලා. හැබැයි එතෙන්ට ගියාම තමයි තේරුනේ මේ ගෙදර තියෙන්නේ ගොඩක් උස කන්දක් උඩ. ඒ වගේම හරි බෑවුමක් සහිත කන්දක තමයි තිබ්බේ. අපේ වාහනෙන් එතෙන්ට යද්දිත් පොඩ්ඩක් අපිට අමාරු වුණා. ඒ හින්දා අපිට අයසරයක් පල්ලෙහාට බහැලා උඩට එන්න බය හිතුණා. ඒ හින්දා අපි මාලිගාවට යන ගමන යන්නේ නැතුව ඉන්න තීරණය කරා.
යන්න බෑනේ හලෝ. ඒක තමයි එන්න. ඉස්සනවනේ. You're making me mad. This is මේ ආයෙ යන්න ඕනේ නෑ. එක සැරේ මේට බයමු. මට්ටම් පයින් යන්නේ මම. I'm not going to dinner. Don't tell me to go to dinner. මේ ගෙදර පිහිටලා තියෙන හරිම ලස්සන තැනක ඒ වගේ මෙතෙන්ට හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඔයගලන්ට ඈතින් මහවැලි ගගත් පේනවා. ඒ වගේම නකල්ස් රේන්ජ් එක ඔක්කොම මෙතෙන්ට පේනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්ට එන්න අමාරුයි. වාහනයකුණත් එන්න ටිකක් අමාරුයි. ඔයගලන්ට පුරුදු නැත්නම් මේ වගේ උස කන්දක එන්න සෑහෙන අමාරුයි. මං කලින් කිව්වා වගේ අපි මේ ගෙදරින් එළියට බැස්සේ ආයේ උඩට එන්න බලාගෙන නෙවෙයි. අපි පාන්දරම පිටත් වුණා අම්බුලුවාවේ යන්න. ඒ වගේම අම්බුලුවාවේ ගිහිල්ලා අපි එතනින් ගියේ තලව කැලේට. ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියොත් බලා ගන්න පුළුවන් අපි අම්බුලුවාවේ ගිහිල්ලා මොනවද කරේ සහ තලව කැලේ අපි කොතනද නතර වුණේ කියලා පෙන්වන්න.